කරන්න පුළුවන්. ඒ අතර එතෙන් සිට පියවරෙන් පියවර සඳහන් කරන්න ඕනේ. මාස 3ක් යනකොට බඩේරඟු වගාව පීඩන දවස වෙනකොට මේ තරුණයා හරියට Tamanගේ වගාව ආසිත වීඩියෝස් ටික අවස්ථා සිද්ධි ටික පෙළගස්සලා Tamanගේ පේජ් එකේ දාගෙන ගියොත් මාස 3න් බඩේරඟු පීඩනකොට අපි වැඩමුළුවේදී කියලා දෙන විදිහට හරියට වීඩියෝ ටික දාන්න පුළුවන්. හරි තරුණයෙක් හිටියොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ලක්ෂ 2 3 4 පාපන්නලා ෆලෝවර්ස්ලා ඉන්න හොඳ Facebook page එකක් ඔවුන්ට හදා ගන්න පුළුවන්කම තියෙනවා. බඩේරඟු වගාව පීඩනකොට මේ තරුණයාගේ වගාව ඔහුගේ ගමේ පරිසරයේ ව්‍යාපාරිකයන් වේවා ඒ රටට ආවම ලාංකිකයන් සහ චීන ජාතිකයන් අතර සම්බන්ධතාවය ගොඩනගන්නේ ඇයට මේ වැඩේ කරන්න පුළුවන්. තව ජර්මන් භාෂාව දන්න කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා, ෆ්‍රාන්ස් පුළුවන් අය ඉන්නවා, ඉතාලි පුළුවන් අය ඉන්නවා, හින්දි පුළුවන් අය ඉන්නවා, කොරියන් පුළුවන් අය ඉන්නවා, ජපනීස් චයිනීස් මේ ඕනම භාෂාවක්, ඉංග්‍රීසි භාෂාව, රසියන් මෙන්න මේ ඕනම භාෂාවක් කතා කරන්න පුළුවන් අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා. මේ අය අපේ රටේ ඓතිහාසික ස්ථාන, අපේ රටේ සුන්දර පරිසර පද්ධතිය, අපේ රටේ වෙරළ තීරය, මිනිසුන්ගේ මානසික පීඩනය දුරු කරන්න පුළුවන් නිර්මල තේරවාදී ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාෂණය, ඒ වගේම අපේ ට්‍රැඩිෂනල් දේවල්, සංස්කෘතිකාංග, මේ දේවල් අර විවිධ භාෂාවන් හරහා අපි කන්ටෙන්ට් ක්‍රියේට් සිවින්ති කොටයක්වත් ගෙනල්ලා හෝ මේ වැඩේ පටන් ගන්නවත් තාම අදහසක් නැහැ. මෙහෙම ඉද්දී මේ ප්‍රවෘත්තිය දකිනකොට මට හිතුණා මම කොහොම හරි මේ සඳගිරි සෑය නමැති මහා දාගැබ හන්තානේ නිර්මාණය කරන්න ඕනේ. ඒක වෙනම කතාවක්. මේක මුල්ගල් තියලා පටන් ගන්න මට අද මේ සුපිරි සඳ පායන දවසේ බෑ. හැබැයි මට ඒ හදන චෛත්‍යයේ අනුරුව මට මගේ අතින් හදන්නවත් අද පුළුවන් නම් හොඳයි කියලා හිතුණා. ශනිකව ලෑලි කෑලි කිහිපයක් හොයාගෙන බෝඩ් එකක් විදිහට හදාගෙන සිමෙන්ති ටිකක් ඉක්මනට කඩෙන් ගෙන්නගෙන වැලි තිබුණා. වැලි ටිකක් අරගෙන මම අඩි 1.5ක චෛත්‍යයක් මගේ අතින් සුපිරි